සුබ දවසක්. අපි අද කතා කරනවා ඉතාමත්ම වටිනා උපකරණයක් පිළිබඳව මේ එන්ජින් එක ඔටෝමොබයිල් වලට තර්මෝස්ටැට් වෑල් එක. තර්මෝස්ටැට් වෑල් එක අත්‍යවශ්‍ය උපකරණයක්ද අවශ්‍ය උපකරණයක්ද කියන කාරණේ. ඉතින් මේක ගොඩක් දුරට අත්‍යවශ්‍ය උපකරණයක් කිව්වොත් සමහර කට්ටියයි නෑ මේක අවුරුදු ගාණක් වෙනවා මගේ වාහනේ ඉවත් කරලා තියෙන්නේ මම පාවිච්චි කරන කෑ. ඒකට කෙටි කාලින හා දිග කාලින බලපෑම් අපි කතා කරනවා. ඉදිරියේදී අද කතා කරනවා මේ තර්මෝස්ටැට් වෑල් එකේ අවශ්‍යතාවය පිළිබඳව. මේකේ තියෙන මේ ඩබල් කැබ් එකක එන්ජින් ඕවර්හෝල් එකක් කරලා ඊට පස්සේ මෙන්න මෙතෙන්ද තමයි මේ තර්මෝස්ටැට් වෑල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක නම් දැන් සම්බන්ධ කරලා ඉවරයි. ඒ වගේම මේ උපකරණයෙන් වෙන්නේ එන්ජිමක ක්‍රියාකාරී උෂ්ණත්වය. කියන්නේ working temperature එක රඳවා ගැනීම තමයි ප්‍රධානම කාර්යය වෙන්නේ මේ තර්මෝස්ටැට් වෑල් එකෙන්. ඒතකොට මේ තර්මෝස්ටැට් වෑල් එක සම්බන්ධයෙන් අපි දන්නවා සපුරු පරිදි මේ රේඩියේටරයට ගමන් කරන මේ හෝස් රේඩියේටරෙන් එන්ජිම රත් වෙනවා. අද එන්ජිම ක්‍රියාත්මක කොට මේ එන්ජිමේ තියෙන සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වෙලා රත්තුණු වතුර යනවා රේඩියේටර් කියලා රිකූල් කරලා නැවතත් මේ එන්ජිම හරහා මේ වෝටර් පම්ප් එකෙන් සර්කියුලේෂන් කරනවා. මේ වෝටර් පම්ප් එක බෙල්ට් එකෙන් වැඩ කරලා මේක දිගේ මේක මේ එන්ජිම සිසිලන කරන එක තමයි ප්‍රධාන කාර්යය වෙන්නේ. එතකොට යම් මොහොතකට මේ තර්මෝස්ටැට් වෑල් එකෙන් මෙන්න මේ දොර මේ වෝටර් සර්කියුලේෂන් එක වහනවා. වහලා ඉවරලා ක්‍රියාකාරී උෂ්ණත්වයට පත්වන තෙක් මේ වෑල් එක අපි වහගන්නවා මේ එන්ජිනෙන්. ඊට පස්සේ ක්‍රියාකාරී උෂ්ණත්වයට පත් වුණාට පස්සේ යම්කිසි ටෙම්පරේචර් එකකට ඒ ටෙම්පරේචර් එකේ සමානට 82ක් වගේ මේක නම් සඳහන් කරලා 82ක් එවැනි ටෙම්පරේචර් එකට ආවට පස්සේ මේක ඕපන් කරනවා. ක්‍රියාකාරී උෂ්ණත්වය රඳවා ගැනීමේ වැදගත්කම තමයි වාහනේ නැත්නම් වෙන්නේ වාහනේ නිතරම සිසිලුනාම ක්‍රියාකාරී උෂ්ණත්වයට පත් වීම ඉතාමත්ම හිමින් සිදු වෙනවා. හිමින් සිදු වෙලා ඩීසල් ඒ කියන්නේ ඉන්ධන දහනට වඩා වෙනවා. තවත් බලපෑම් කරනවා දීර්ඝකාලීන හා කෙටි කාලීන බලපෑම් ඉදිරියට අපි විස්තර කරනවා. ඉතින් මේක වාහනයකට අත්‍යවශ්‍ය උපකරණයක් ඔටෝමොබයිල් ටෙක්නොලොජි එකෙන් ගත්තාම. හරි. එතකොට මේකේ මේ උපකරණය ඉවත් කරොත් නිතරතරයෙන් සිසිල් වෙනවා. නමුත් තිබුණාම සාමාන්‍යයෙන් මේක වරින් වර ක්‍රියාත්මක වෙලා මේකේ ක්‍රියාකාරී උෂ්ණත්වය රඳා ගැනීම උත්සාහ කරනවා. ඒ වගේම ඒ ක්‍රියාකාරී උෂ්ණත්වය රඳවා කරනවා. වාහනයක උෂ්ණත්වය බොයිල් කරන හා නොකරන මට්ටම ඉතාමත්ම ආසන්න අගයක පවත්වා ගැනීමෙන් එන්ජිමකින් උපරිම බලයක් ලබා ගන්න පුළුවන්. හින්දා මේ තර්මෝස්ටැට් වෑල් එක අපි ඉදිරියට කතා කරමු. අත්‍යවශ්‍ය උපකරණයක් අද මේ කෙටි වීඩියෝ. බොහොම ස්තුතියි.